සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම අදත් මං ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. බලන්න හදන්නේ ඔයාගේ එක්ස් වර්තමානය තුල සතුටින්ද ඉන්නේ කියන දේ. එයාගේ වර්තමාන සම්බන්ධතාවය තුල එයා ඉන්නේ සතුටින්ද? එහෙමත් නැත්නම් එයා ඒ සම්බන්ධතාවය තුල කාලය ගත කරන්නේ මොන විදිහටද කියන දේ තමයි රීඩින් එක තුලින් දැනගන්නට හදන්නේ. ඔයාලා ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණු රීඩින් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අදත් රීඩින් එකත් එක්ක. වෙනද වගේමයි පොදුවේ ඔයාලා හැමෝටම නරඹන්න පුළුවන් කලෙක්ටිව් රීඩින් එකක් අරගෙන ආවේ. රීඩින් එක ඔයාට තවත් ඇකියුරේට් වැඩි වෙන්න කාරණා කීපයක් මම ඔයාට කියනවා. බලන්න මේ දේවල් වලින් ඔයාට කීයක් නම් අදත් ගැලපෙනවද කියලා. රීඩින් එක බලන මොහොතේ ඔයාගේ ඇඳුමේ තද කළු පාට, දම් පාට, රෝස පාට තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්. රීඩින් එක හම්බෙකින් දැකලා ඔයාට බලන්න හිතුණා නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. ඒ වගේම තමයි අවට පරිසරය තුල අඳුරු බවක් තියෙනවා නම්, අන්ධකාරයක් තියෙනවා නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. ඒ වගේමයි රීඩින් එක බලන මොහොතේ වහිනවා නම්, එහෙමත් නැත්නම් මීදුම තියෙනවා නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඉන්න තැනට සබා දහමින් හමාගෙන එන සිසිල් සුවළඟ ඔයාගේ ඇඟේ දැවටෙන තැනක නම් ඉන්නේ. මේ රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ අතේ ඔරලෝසුවක් ඔයා පැලඳලා ඉන්නවා නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේ රීඩින් එක බලන කාලය තුලදී, ඒ කියන්නේ මේ බලන මාසය තුල ඔයාට යම්කිසි විශේෂ අවස්ථාවකට, උත්සව අවස්ථාවකට සහභාගී වෙන්න සිද්ධ වෙලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් මේ වෙද්දී ඔයා ඒ සඳහා සූදානම් වෙන කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම ඔයා එක එක විලාසිතා කරන්න ගොඩක් කැමති කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි රීඩින් එක බලන දවස තුලදී ඔයාට පරවියෙක් දකින්න ලැබුණා නම්, සුදු පරවියෙක් දකින්න ලැබුණා නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා මේ රීඩින් එක දකින්න පැය 4කට කලින් පැණි රස දෙයක් කාපු කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කැවිලි වර්ග කන්න ගොඩක් කැමති කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් අදාළ වෙනවා. රීඩින් එක ඔයා බලන්නේ ඇඳේ හාන්සි වෙලා නම්, ඔයාගේ නිදන කාමරය තුලදී නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම මේ වසර අවසානයට පෙර ඔයා විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතයට අලුත් බැඳීමක් අවශ්‍යයි කියලා ඔයා හිතන කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් අදාළ වෙනවා. ඒ වගේම ඔයා ඉන්න තැනට ස්වභාවික පරිසරය හොඳින් පේනවා නම් රීඩින් එක ඔයාටත් අදාළ වෙනවා. ඒ වගේම ඔයා මේ වෙද්දී විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. රීඩින් එක දකින්න කලින් ඒන්ජල් නම්බර්ස් 2222 එහෙමත් නැත්නම් 4444 කියන ඒන්ජල් නම්බර්ස් වලින් එකක් හරි ඔයාට දකින්න ලැබුණා නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි රීඩින් එක බලන දවස තුලදී ඔයා යම් කිසි අසනීප තත්ත්වයක නම් ඉන්නේ රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. රීඩින් එක බලන මොහොතේ ඔයා කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයා ඉන්න වාහනයක යන ගමන් නම් රීඩින් එක ඔයාටත් අදාළ වෙනවා. ඒ වගේම තමයි රීඩින් එක බලන දවස තුලදී ඔයා ගංගාවක් ළඟ, එහෙමත් නැත්නම් මුහුදු වෙරළක, දිය ඇල්ලක් ළඟ මෙන්න මේ වගේ තැනක ඔයා කාලය ගත කරපු කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම බලන්න ඔයා ඉන්න තැනට ස්වභාවිකව මල් පිපිලා තියෙන මල් ගස් පේන්න තියෙනවද කියලා. එහෙමනම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. ඒ වගේම මේ රීඩින් එක බලන දවස තුලදී ඔයා සූර්ය දෙවියන් වන්දනා කරා නම්, ඒක ඔයාගේ ජීවිතය පුරුද්දක් කරගෙන ඉන්න කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. බලන්න අදත් කාරණා කිහිපයක්ම කිව්වා. මං හිතනවා ඔයාලට අදත් එකක් හරි ගැලපෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එකතු වෙන්න එහෙනම් රීඩින් එකත් එක්ක. මුලින්ම ඔයාට කියන්න ඕනි ඔයාගේ එක්ස් පිළිබඳව. බලන්න ඔයාගේ එක්ස් මේ වගේ කෙනෙක්ද කියලා. මේක නම් හරිම ආඩම්බරකාරී චරිතයක්, මුරණ්ඩු චරිතයක්. ඒ වගේම තමන්ගේ වැරදි පිළිගන්න අකමැති කෙනෙක් බව රීඩින් එක තුල පේනවා. තමන්ගේ වැරදි අඩුපාඩුකම් හදාගන්න අකමැති කෙනෙක්. සමහර විට හොඳාකාරව මෙයා දන්නවා එයා වැරදි කියන දේ. එහෙමත් නැත්නම් සම්බන්ධතාවය තුල නැති වුණත් විවිධාකාර හේතු මත එයාගේ ජීවිතේ යම් කිසි දේවල් සිද්ධ වෙනවා නම් ඒ දේවල් තමන්ගේ වැරදි අඩුපාඩුකම් විදිහට දකින්න මේ කෙනා කැමති නැහැ. එයා ගන්න තීරණයක් වුණත් කිසිම මොහොතක එයා වෙනස් කරන්න කැමති නැති කෙනෙක්. තමන් කරන
කියන හැම දෙයක්ම ඒ දේවල් පිළිගන්න කෙනෙක්. එයා හැම මොහොතකම තවත් කෙනෙක් කියන දෙයක් අහන්න අකමැති කෙනෙක්. ගොඩාක් එයාගේ ජීවිතයට සමීප කෙනෙක් වුණත් එයාගේ ජීවිතේ යහපත් මාර්ගයට ගන්න, එයාගේ ජීවිතේ යහපත් විදිහට හැඩගස්ව ගන්න එයාට උපදෙස් දුන්නත් මේ කිසිම දෙයක් සමහර විට මේ කෙනා පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තරමටම තමන්ගෙම මතේ මේ කෙනා ඉන්න කෙනෙක්, කිසිම මොහොතක තමන් හිතන දේ වැරදි කියලා පිළිගන්න කැමති කෙනෙක්. ඉතින් වර්තමානයේදී වුණත් ඔයාගේ එක්ස් හිතන්නේ එයා කරපු දේවල් හරි කියන දේ. එහෙමත් නැත්නම් සම්බන්ධතාවය තුලදී එයා ගත්ත තීරණය හරි කියන දේ තමා මේ කෙනා හිතන්නේ. කිසිම මොහොතක එයා හිතන්නේ සම්බන්ධතාවය තුල එයා කරපු කියපු දේවල් වැරදි කියන දේ. ඒ දේ මේ රීඩින් එක තුල පැහැදිලිවම පේන්න තියෙන කාරණාවක්. ඒ වගේම තමා මේ කෙනා මවාගත්ත ආඩම්බරකමක් එයාගේ ජීවිතේ තියාගෙන ඉන්න උත්සාහ දරනවා. හැමදේම නිවැරදි, මං හරි කියන තැනක ඉඳන් මේ කෙනා පඬිතකමක්, ආඩම්බරකමක්, ලොකුකමක් මෙන්න මේ වගේ දෙයක් පෙන්නගෙන ඉන්න උත්සාහ දරනවා. ඉතින් මේ කෙනා වර්තමානය තුලදී එයාගේ සම්බන්ධතාවය තුල, එහෙමත් නැත්නම් වර්තමානය තුල එයා පවත්වන සම්බන්ධතාවය තුල එයා විවිධාකාර දේවල් ගලප ගනිමින් සතුටින් ජීවත් වෙන්න උත්සාහ දරනවා. සමහරට එයාලගේ අදහස් නොගැලපෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාලා දෙදෙනා අතර තියෙන වැරදි අඩුපාඩුකම් එයාලා හදා ගන්න උත්සාහ දරනවා. එයා තුල තියෙන වැරදි අඩුපාඩුකම් පෙන්නලා දෙනවා වෙන්නත් පුළුවන්. ඔයාව ප්‍රතික්ෂේප කරලා ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා ගිහින් මේ කෙනාගේ ජීවිතයට ලං කරගෙන ඉන්න කෙනා තුලත් මේ කෙනා විවිධාකාර අඩුපාඩුකම් දකිනවා. ඉතින් එයා මේ දේවල් හදා ගන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ඒ දේවල් ඔයත් එක්ක සංසන්දනය කරලත් බලනවා වෙන්න පුළුවන් මේ කෙනා. ඔයා ළඟ තිබුණු ක්වොලිටිස් මේ කෙනා ළඟත් තියෙනවද? ඒ ගතිගුණ මේ කෙනා ළඟත් තියෙනවද? ඒ නැති දේවල් එයාගේ ජීවිතේ ඇති කරවන්න මේ කෙනා උත්සාහ දරනවා. මොකද 100% මේ කෙනා බලාපොරොත්තු වුණු ජීවිතය මේ වෙද්දි මේ කෙනාට ලැබිලා නැහැ. එහෙමත් නැත්නම් එයා විශ්වාස කරපු තරමට ඒ සම්බන්ධතාවය තුළ මේ කෙනාට සතුටින් ඉන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ කෙනාට දැනෙන්නේ එයා බලාපොරොත්තු වුණු ආදරය, ඒ සෙනෙහස කියන දේ මෙයාට මේ වෙද්දි ලැබෙන්නේ නැහැ කියන දේ. එයා සමහර විට ගොඩාක් ආදරය, සෙනෙහස හොයනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොනතරම් එයාට ඒ දේවල් ලැබුණත් ඒ දේවල් මදි කියලා හිතෙන තැනක ඉන්නවා වෙන්න පුළුවන්. කාලෙත් එක්ක එයාට වැරදි අඩුපාඩුකම් වැඩිපුර පේනවා. එහෙමත් නැත්නම් මොනතරම් සතුටින් ඉන්න උත්සාහ කරත් මේ කෙනා වැරදි අඩුපාඩුකම් සම්බන්ධතාවය තුළ ඇති කරලා ඒ දේවල් පෙන්වන්න උත්සාහ දරනවා. මෙන්න මේ වගේ දේවල් තුළ මේ කෙනාගේ සම්බන්ධතාවය තුළ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. ඔයාගේ එක්ස්ට වමනාව තියෙන්නේ එයාගේ ජීවිතේ එයා බලාපොරොත්තු වෙන විදිහටම, එයා කැමති විදිහටම එයා ළඟින් ඉන්න කෙනත් ජීවත් වෙන්න ඕනි කියන දේ. ඒ හැම දෙයක් මේ විදිහටම එයාගේ ජීවිතයට ලැබිය යුතුයි කියන දේ තමා මේ කෙනා වැඩිපුරම හිතන්නේ. ඒ වගේම තමා ඔයාගේ එක්ස් වර්තමානය හා අතීතය කියන දේ සංසන්දනය කරලා බලනවා. ඔයත් එක්ක ඉන්න කාලය තුලදී එයා හිටියේ සතුටින්ද? එහෙමත් නැත්නම් වර්තමානය තුලදී එයා දැන් ඉන්නේ සතුටින්ද කියන දේ ගැන මේ කෙනා ගොඩාක් කල්පනා කරනවා. හැබැයි මේ රීඩින් එක තුල පේන්න තියෙන දෙයක් තමා ඔයාගේ එක්ස් වර්තමානයේදී ඒ සම්බන්ධතාවය තුල ලොකු පීඩනයක් දරාගෙන ඉන්නවා කියන දේ. එහෙමත් නැත්නම් මේ කෙනාගේ හිතේ නිදහස කියන දේ නැති වෙලා ගිහින් තියෙනවා. මෙයා ලොකු මායාවකට පැටිල්ලලා ඉන්න බවක් තමා රීඩින් එකේ පේන්න තියෙන්නේ. සමහර විට එයා විශ්වාස කරන තරමට එයා ළඟින් ඉන්න කෙනා එයාගේ විශ්වාසය රකින්න නැති වෙන්න පුළුවන්. ලොකු රැවටීමකට ලක් වෙලා. එහෙමත් නැත්නම් මෙයා තාමත් ඒ ඇත්ත කියන දේ නොදැන සම්බන්ධතාවය තුළ ලොකු විශ්වාසයක් තුළ ජීවත් වෙන බව පේනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ එක්ස්ට නැවත හැරෙන්න බැරි තත්ත්වයට සම්බන්ධතාවය තුළ යම්කිසි දේවල් සිදු වෙලා තියෙනවා කියන දේ. සමහර විට එයාට ඒ සම්බන්ධතාවය නවත්තන්න අවශ්‍ය වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ සම්බන්ධතාවයෙන් ඉවත් වෙලා නැවත ඔයත් එක්ක සම්බන්ධතාවය ආරම්භ කරන්න මේ කෙනාගේ හිතේ කැමැත්තක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී මේ කෙනාට ඒ දේ කරගන්න බැරි තරමට ඒ සම්බන්ධතාවය තුළ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. මෙයා ඉන්නේ රැවටිලිකාර බැඳීමක් තුල වෙන්න බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. එයා ඒ සමාජය තුල, එයා ජීවත් වෙන වටපිටාව තුල එයා ඒ දේවල් කාටවත් පෙන්වන්න නැතුව, කියන්න නැතුව ඉන්න උත්සාහ දරනවා. හැබැයි එයාගේ හිතේ ගොඩාක් ප්‍රශ්න ගැටලු තියෙන බව පේනවා. ඒ දේවල් විසඳ ගන්න ඒ කෙනා තනියම උත්සාහ දරනවා.
ඒ වගේම තමා ඔයාගේ එක්ස්ගේ සම්බන්ධතාවය තුළ සමහර විට එයාගේ පවුලෙන් ඇතිවන බලපෑම මේ කෙනාට හරි තදින් දැනෙලා තියෙනවා. එහෙමත් නැත්නම් එයා ආශ්‍රය කරන පිරිසගෙන් එයාට එල්ල වෙන බලපෑම තුළ මේ කෙනා මේ සම්බන්ධතාවය ඉදිරියට පවත්වගෙන යනවද නැද්ද කියන තීරණය ගන්න බලාගෙන ඉන්න බවකුත් මේ රීඩින් එක තුළ පේන්නට තියෙනවා. ඒකට හේතුව තමා සමහරට එයා පවත්වන සම්බන්ධතාවය තුළ එයා හොයන සතුටක් නැති වෙනවා. එහෙමත් නැත්නම් එයා තාමත් රැවටිලා සම්බන්ධතාවය තුළ ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ කෙනාට ගොඩාක් බලපෑම් එල්ල වෙනවා සමාජයෙන්, පවුලෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ බැඳීම තුළ එයා හොයපු දේවල්, එයා බලාපොරොත්තු වුණු දේවල් එයාට නොලැබීම තුළ මේ සම්බන්ධතාවය තුළ වර්තමානයේ ප්‍රශ්න ගැටලු ඇති වෙමින් පවතිනවා. ඉතින් මේ තුළ මේ කෙනා ගොඩාක් ලොකු පීඩනයක් දරාගෙන ඉන්නවා. සමහරට එයා මේ දේවල් පෙන්නන්න නැති වෙන්න ලොකු උත්සාහයක් දරනවා. එයා ළඟින් ඉන්න පිරිසට එයා ගත්ත තීරණය හරි කියන දේ තමා හැම මොහොතකම මේ කෙනා එයා ළඟින් ඉන්න අයට කියන්න හදන්නේ. එහෙමත් නැත්නම් එයා වටේ ඉන්න පිරිසට පෙන්නන්න උත්සාහ දරන්නේ. ඉතින් බලන්න අද රීඩින් එක ඔයාට මොනතරම් ඇකියුරේට් වුණාද කියලා. ඔයාලගේ ආදරණීය අදහස් අදත් මාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක්.